Hi guys! ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම ඊයේ බර්ගර්ස් හැදුවා. මට හිතුණා මේ රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම කියන්න ඕනේ බර්ගර්ස් හදන එක ක්‍රම තියෙනවා. මේක මං හදන්නේ හරියම ලේසි විදිහට ටක් ගාලා හදන්න පුළුවන් විදිහට. අපිට මේකට මුලින්ම ඕන වෙනවා බර්ගර් බන්ස්. මේවා ඔයගොල්ලන්ට ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ ටොමැටෝස්, අනියන්, සලාද කොළ, butter, cheese slices, mayonnaise, tomato sauce, ඒ වගේම crispy chicken burger patties. මේවත් ඔයගොල්ලන්ට ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. මුලින්ම අපි මේ විදිහට burger buns ටික අරගෙන දෙකට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට බටර් එකක් අරගෙන බන් එක දෙපැත්තෙම හොඳට ගා ගන්නවා. දැන් මම මේ ඔක්කොම බන්ස් වල බටර් ගාගෙන තියෙන්නේ. දැන් අපි මේ ටික පොඩ්ඩක් ෆ්‍රයි කරගමු. දැන් අපි මේ crispy chicken burger patties ටික හදාගමු. ඔයාලට මේ පැටි එක ගෙදර හදාගන්නත් පුළුවන්. මම නම් ඉතින් මේක ලේසියට කඩෙන් තමයි ගත්තේ. ඊට පස්සේ අපි මේ චිකන් පැටිස් ටික එයා ෆ්‍රයි එකේ මේ විදිහට තියලා ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ඔයාලට මේක ගැඹුරු තෙලේ වුණත් බැද ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්තු චිකන් බර්ගර් පැටිස් ටික. අපි දැන් ලුණු කපා ගමු. මම මෙතනදී එක ලුණු ගෙඩියක් තමයි අත්තටම කපා ගත්තේ. මට හිතුණා ඒ ඇති කියලා. ඊට පස්සේ තක්කාලි ගෙඩි දෙකක් කපා ගත්තා. දැන් අපි මේකට ඕන කරන සෝස් එක හදාගමු. මේ සෝස් එකෙන් තමයි මේ බන් එක රස වැඩි වෙන්නේ. මුලින්ම මේකට ඕන වෙනවා ටොමැටෝ සෝස්, ඊට පස්සේ මයෝනීස්. මේවා දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මම මේ වගේ ප්‍රමාණයක් නම් කියන්න යන්නේ නැහැ. ඔයාලා ගන්න බන්ස් ටිකට ඇති වෙන්න සෝස් එක හදාගන්න. හරි, දැන් අපි බන් එක හදන්න ඕන කරන හැමදේම ලෑස්ති කරගෙන තියෙන්නේ. මුලින්ම මේ විදිහට අපි හදාගත්තු සෝස් එකෙන් ටිකක් අරගෙන හොඳට බන් එක හැමතැනම ගා ගන්න ඕනේ. බන් එක දෙපැත්තෙම මේ විදිහට සෝස් එක ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි සලාද කොලයක් අරගෙන මේ විදිහට ලස්සනට බන් එක මැද්දෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ crispy chicken burger patty එක මේ විදිහට තියලා ඒක උඩිනුත් අපි සෝස් එකෙන් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට චීස් එක උඩින් තියා ගන්නවා. ඊට පස්සේ මේක උඩින් ලුණු, තක්කාලි තියා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට සෝස් ගාගත්තු බන් එකේ අනිත් පැත්තත් අරගෙන මේක උඩින් තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි ඔක්කොම බන්ස් ටික හදාගමු. ඉතින් ඔයාලා දැක්කනේ මේක හදන්න හරියම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැති නිසා මේක ඔයාලට ඕන වෙලාවක ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් මගේ channel එකෙන් මේ වගේ easy recipes ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න.
හදාගත්තු රසම රස බර්ගර්ස් ටික. මේක ඇත්තටම හරිම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම මේක ගෙදර හදාලා බලන්න. රසද කියලා මටත් කියන්න. එහෙනම් ඉතින් මම ගිහින් ගන්නම්. බයි.